අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ඇල්ෆා YouTube නාලිකාවට. අදත් තියෙනවා වීඩියෝ දෙකක් ගෙනල්ලා බලන්න ලෑස්තිමු. channel එක subscribe කරන්න bell icon click කරලා notification දාගන්න. ඔයාලා දන්නවා මේ channel එක පොහොට්ටුවට විරුද්ධව ඒ වගේම මාලිමාවට විරුද්ධව යන නාලිකාවක්. මේක අස්සේ රින්ගන්න එපා පොහොට්ටුවේ අය. ඇවිල්ලා මෙතන එක එක ආතල් දෙන්න යන්න එපා. මොකද ඕගලන්ට විරුද්ධව කතා කරනවා. තව ටිකක් ඉස්සරහට යනකොට channel එක reach වෙනකොට ඕගලන්ට දුවන්න හිතෙයි එතකොට. දැනට තාම මේ යන ගමන් තියෙන්නේ නැහැ. channel එක ටිකක් දුවන ගමන් තියෙන්නේ මිහිමි. උඩට ගියාට පස්සේ වදිනවා වැඩිලක් හරි ඒ වගේම channel එකට උදව් කරන්න පුළුවන් මොකද මේ මාලිමාව පොහොට්ටුව කියන්නේ භයානකම කණ්ඩායම් දෙකක් ඒ දෙකට විරුද්ධව ගේම් එක ගහගෙන යන්න හදන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම උදව් කරන්නත් ඕනේ ඒ වගේම ඔයාලා අනිත් කණ්ඩායම් වල විපක්ෂයේ අනිත් කණ්ඩායම් වල නම් ඉන්නේ ඔයාලට පුළුවන් වීඩියෝ දාගන්න ඔයාලට අවශ්‍ය කරන ඒවා මේ පැත්තේ තියෙනවා කොහොමද දාගන්න කියලා විස්තර මේ පැත්තේ අපි යන්න හදන්නේ මේ ගොන් කතාවකට මේ නාමල් කියන්නේ අපරාධි කියලා තියන අපි නාමල් ගැන කතා කරේ අවුරුදු ගාණක් තිස්සේ මූමා මෝඩෙක් වගේ මට නම් පේන්නේ. මොකද මේ මූමේ කියන කතාව වරායෙන් ආවම ගුවන් තුටු වලින් එළියට එනවලු. ගුවන් තුටු වලින් ආවම වරායෙන් එළියට එනවලු. මොකද මේ කතාව මේ පොඩ්ඩක් පැහැදිලි කරන්න දන්නේ කියන්නේ මොකද්ද මේ කියලා. අපි යන් බලන්න. අපි අර ජනමාධ්‍යවල නම් දකිද්දි මීට වඩා ටිකක් මුහුකුරා ගිය මුහුණක් දැක්කේ බලදි පොඩි කොල්ලෙක්. බොහොම සන්තෝසයි. ඒක වයසට යවලා පෙන්නන්නේ. වයසට යවලා පෙන්නන්නේ. හැමදේම අනිත් පැත්තේ ජනමාධ්‍ය වලින් පෙන්නන්නේ. මට කරුණු කීපයක් දැනගන්න තියෙනවා. මම ඉස්සරලාම අහන්නම් ඔබතුමන්ගෙන් වරාය ගුවන් තොටුපොළ එතකොට නෙළුම් කුළුණ ඔබතුමා සඳහන් කර කෝප් සිටිය මෙවැනි කටයුතු කරලා ඉදිකිරීම් කරලා ඔබතුමාලා බලාපොරොත්තු වුණේ කුමක්ද එතෙන්ට ඒ ඔබතුමාලගේ බලාපොරොත්තුවට යන්න අවශ්‍ය වටපිටාව හැදුවද හදන්නේ කොහොමද කියන එක මොන වගේ අදහසක්ද තිබුණේ? ඇත්තටම පෝත් සිටි එක වරාය එයාපෝට් එක නෙළුම් කුළුණ අපි හැදුවේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් විදිහට. දැන් ලංකාවේ දැන් අපි ලැම්බෝගිනි 14 උදාහරණයකට ගමු. දැන් ලැම්බෝගිනි 14 වරායෙන් බැහැලා එයාපෝට් එකෙන් යන්නේ. එක්කෝ එයාපෝට් එකෙන් බැහැලා වරායෙන් ඔය දෙකෙන් එකක් නෙවෙන්නේ. ඒකට අවශ්‍ය යටිදල පහසුකම් හැදුවේ. මොකද මිනිස්සු ඔය කතාව පොඩ්ඩක් පැහැදිලි කරාම උඹම හරි කමන්නේ කමෙන්ට් එකක් දාපන් මෙන්න මේ ෆේක් account එකකින් මේල් එකක් හදාගෙන මොනවද මේ කියන්නේ මු මට නම් තේරුන්නේ නැහැ මචං. මම මචං මේ වැඩසටහන මෙච්චර කාලයක් කරලා දැන් මට මේක තේරුන්නේ නැහැ බං. මොකද්ද මේ ගුවන් තොටු වලින් ඇවිල්ලා වරායෙන් එළියට යන කතාව? මොකද වරායෙන් ඇවිල්ලා ගුවන් තොටු වලින් යන කතාව? මොකද්ද මේ මොකද්ද මේ සීන් එක කියලා කියපන්කො බලන්න. පොහොට්ටුවේ මොකෙක් හරි පෙරේතෙක් අනිවාර්යෙන් වීඩියෝ එක අවසාන වෙනකන් හරි මැදක් වෙනකන් බලලා මට රිපෝට් පාරක් ගහලා හරි එහෙම නැත්නම් බැනලා හරි අනේ උන් ඉන්නවනේ. මොකද්ද බං ওই කතාව? හරියට පැහැදිලි කරහන්කො. මෝඩෙක් වෙන්න එපා කියන්න උට. තව වයස තියෙනවා ඔකට පේනවනේ. තාම පොඩි ගැටයා. කොල්ලෝ එහෙම මිනිස්සු එහෙම කියන්නේ එහෙම ගැටයා හිටහන් 2039 විතර වෙනකන් ආතල් දෙන්නේ නැතුව. අපි යන් මූට තවත් කතාවක් කියනවා අපි අහලා බලමු. නෑ දැන් නාමල් මහත්තයා ඇවිල්ලා කියලා දැන් මේ ඊළඟ ජනාධිපතිවරණේ ඔහු තමයි ජනාධිපති කියලා. ඒක නම් මොකද හිතෙන්නේ? සුනේ මානසික ලෙඩුනේ. තනිකර මානසික ලෙඩුනේ ඉතින් ඒ. එයා ජනාධිපති වෙනවා කියලා එයාට කියන්න බෑනේ. ඒක තියෙන ගන්නේ මිනිස්සු. එයා හැම කලේ මාත්‍ර මානසික ලෙඩක් ඒක ඉතින්. කලින් එයාට රට කරන්න පුළුවන්කම තිබ්බනේ. එයාලට බලය තිබ්බනේ. එයාලා කරන්න බෑ. ඉතින් එයාලට කරන්න බැරි එක දැන් ආයෙ කරන්න බෑනේ. කරනවා නම් මුලින්ම කරන්න බෑ. සිරා සීන් එක මානසික ලෙඩක් තියෙන මුන්ට 2029 එන්න දඟලනමු 2029 එන්න දඟලන්න ඕනේ නැහැ. ඔක සජිත්ට දීලා සජිත් වැඩ ටික කරලා ගානට ගේමක් ගහගෙන යනකොට උඹලා 2029 වගේ වෙනකොට වයසත් මොහු පුරා ගිහිල්ලා එතකොට අවුරුදු 50ක් පහු වෙලානේ නේද? සාමාන්‍යයෙන් දැන්ට මම හිතා 40 41ක් විතර වෙනවා. එතකොට ගානට 50 සෙට් වෙලා තියෙනවා. ගානට වැඩ ටික කරගෙන යන්න බුලන් ඊට පස්සේ අරගෙන. දැන් මොකද ඔච්චර දඟලන්නේ? මොකද ඔච්චර ඇඹරෙන්නේ? මොකද ඔච්චර නිකන් නෝන්ඩි වෙන්නේ? මූනිකම මචං රනිල් මහත්තයා වගේ බං. අර කොල්ලෝ ටිකක් එමෙ එකතු කරගෙන කණ්ඩායමක් හදාගෙන උන්ගෙන් ප්‍රශ්න අසෝගෙන මූ උත්තර දෙනවා. අනේ අගෝ මේවා ඉතින් හොඳයි කියන්නේ නැහැ ඉතින් මං ඌට වඩා. මොකද තාම රීච් වෙන්න ඕනේ channel එක. එතකොට තමයි දෙන්න ඕනේ දුවන්න. එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඔයාලට බලන්න channel එකට උදව් කරන්න. ඒ වගේම channel එකේ ඔයාලගේ වීඩියෝ දාගන්න පුළුවන්. කතා කරන්න. එහෙනම් අද දවසේ වැඩසටහන අවසන්. අපි තවත් දවසක හමු වෙමු පොහොට්ටුවට විරුද්ධව.